අද ජාතාරික සමයේ පස්වන සතියේ ප්‍රහසන දවසේ අපි දකිනවා ජේසුස් වහන්සේව අවිශ්වාස කරන පිරිස. මේ ජුදෙව්වන්ට බැරි වෙනවා ජේසුස් වහන්සේ මෙසියස් වහන්සේ කියලා පිළි අරගෙන උන්වහන්සේ කියන ආකාරයට ජීවත් වෙන්න උන්වහන්සේගේ වචනේ පිළිගන්න. හැබැයි මේ පසුබිම තුළ අද අපි පළවෙනි කීමට ආවම අපිට දකින්න ලැබෙනවා ආබ්‍රහම් චරිතය. දෙවියන් වහන්සේව පිළිගන්න, දෙවියන් වහන්සේ කියපු දේ විශ්වාස කරන තැනැත්තෙක් බවට ආබ්‍රහම් පත් වෙනවා. විශ්වාසයේ පියා කියලා සඳහන් කරන තත්ත්වයකට ආබ්‍රහම් පත් වෙනවා. මනුෂ්‍ය මට්ටමේ හිතන්නට බැරි වුණත්, මනුෂ්‍ය මට්ටමින් තමුන්ට ඒක අවබෝධ කරගන්න බැරි වුණත්, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නේ කොහොමද? ඒ විශ්වාසය තුළ ජීවත් වෙන්නේ කොහොමද කියන දේ ආබ්‍රහම් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා මේ චරිතය තුළ. ඒ නිසා මේ පළවෙනි කීමත් එක්ක සුවිශේෂයත් අරගෙන බැලුවම අපි තේරුම් ගන්න ඕන මම මගේ ජීවිතය විශ්වාසී ජීවිතයක් කරගෙන තියෙන්නේ. මට පුළුවන් වෙලා තියෙනවද මේ විශ්වාසය තුළ ජීවත් වෙන්නට? ඒ නිසා අද දවස් උන්වහන්සේ ආරාධනා කරන්නේ මේ විශ්වාසයට ඇතුල් වෙන්න. ජේසුස්